Hi guys, welcome back to my YouTube channel. ඔයගොල්ලෝ මගේ YouTube channel එකට ආදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මම ඔයාලට අරන් එන vlog එක තමයි hostel bag එක ready කරගන්න විදිහ ගැන. ඉතින් hostel ගෙනියන්න මොනවද ප්‍රධාන වශයෙන් ඕනි වෙන්නේ? එන්නේ විදිහේ කියන දේවල් ටික තමයි අද මේ vlog එකකින් අරගෙන එන්නේ. ඉතින් මම ඉස්සෙල්ලාම list එකක් හදාගත්තා ගන්න ඕනේ මොනවද එන්නේ දේවල් ගැන. අපි මුලින්ම බලමු අපිට study කරන්න ඕන වෙන stationery and study items මොනවද කියලා. ඒවට අපිට සාමාන්‍යයෙන් පොත්, කටුකොළ, ස්ටේප්ලර් එකක්, පංචර් එකක්, ඒ වගේම මේ ෆයිල් කටු, ෆයිල්, ක්ලියර් බෑග් වගේ දේවල් තමයි ඕන වෙන්නේ. මම stationery items විදිහට දාගත්තේ sticky notes, highlight, එතකොට මේ ෆයිල් කටු, එතකොට පංචර් එකක්, අඩි රූලක්, ස්ටේප්ලර් එකයි, ස්ටේප්ලර් කටුයි, පොඩි පේපර් කටරයකුත් දාගත්තා. ඊට අමතරව පර්ස් එක, පැන්සිල් පර්ස් එක, ඒකේ සාමාන්‍යයෙන් ගම් බෝතලයක්, එතකොට පෑන්, කතුරු, ඒ අපිට ඉගෙන ගන්න ඕන කරන ප්‍රධාන දේවල් ටික තමයි මම මෙතන stationery items විදිහට දාගත්තේ. හරි, අපි ඊළඟට බලමු අපිට මොනවද ගෙනියන්න ඕන ඉලෙක්ට්‍රික් item කියලා. මම නම් ඉලෙක්ට්‍රික් item විදිහට ගත්තේ ප්‍රධාන විදිහටම කෙටල් එකක්, ඒ වගේම අයන් එක. ඊට අමතරව ඉතින් ලැප් එකේ charger එක, එතකොට ෆෝන් chargers, ඒ දේවල් ටික තමයි ඉලෙක්ට්‍රික් item විදිහට අරගෙන යන්නේ. ඉලෙක්ට්‍රික් items විදිහට කෙටල් එකයි අයන් එකයි. මං යන පළවෙනි දවසේම ලැප් එක ගෙනියන්නේ නැහැ. මොකද ගිහින් ඇවිත් අපිට ආයෙ දවසක ලැප් එක ගෙනියන්න පුළුවන් වෙන නිසා. ඊළඟට අපි කතා කරමු අපි ගෙනියන්න ඕන ඇඳුම් මොනවද කියලා. අපි ප්‍රධාන වශයෙන්ම ඇඳුම් කොටස් දෙකකට බෙදා ගන්න පුළුවන්. ඒ කැම්පස් එකට අදින ඇඳුම්, හොස්ටල් අදින ඇඳුම්. හොස්ටල් අදින ඇඳුම් නම් අලුතෙන් ගන්න ඕන නැහැ. ගෙදරට අදින සාමාන්‍ය ෂෝට්, ටී-ෂර්ට්, සාමාන්‍ය ගවුම් වගේ දේවල් අපිට හොස්ටල් අදින්න ගන්න පුළුවන්. ඊට අමතරව කැම්පස් එකට ඇඳුම් ගන්නවා නම් ඔයාලට ඉහළ බැජ් එක ළමයෙක්ගෙන් හරි ඒ විදිහට අහලා දැනගන්න එක හොඳයි. මොකද කැම්පස් එකෙන් කැම්පස් එකට ඒ ගෙනියන ඇඳුම් වෙනස් වෙනවා. මොකද සමහර අයට ෆස්ට් ඉයර් අදින විදිහක් තියෙනවනේ. දැන් අපේ කැම්පස් එකේ නම් එහෙම විශේෂ දෙයක් නැහැ කිව්වා. එහෙම ඕනම ඇඳුමක් අදින්න පුළුවන් කියලා කිව්වා. ඒක නිසා ඉතින් සාමාන්‍ය ඇඳුම් ප්‍රමාණයක් තමයි දාගත්තේ. මේ තමයි මං කැම්පස් එකට ගෙනියන්න ගත්ත ඇඳුම් ටික. මෙතන තියෙන්නේ හොස්ටල් අදින ගත්ත ඇඳුම්. මේව නම් සමහර ටී-ෂර්ට් හැමනා අලුතෙන් ගත්තේ නෑ, පරණ ඒවාමයි. මෙතන ලෙක්චර්ස් අදින්න ට්‍රවුසර්ස්, බෙල්ට් එකක් දාගත්තා. මෙතන කුර්තා ටික, මෙතන ඔෆිස් පෑන්ට් ටික. මම ගොඩක් මදිනි ගවුන් නිසා ගවුන් ටිකකුත් දාගත්තා. ඊළඟට ටී-ෂර්ට්, ඊට පස්සේ අපිට ඕන කරන බෙඩ් ෂීට්, වූල් බ්ලැන්කට්, ඊට පස්සේ ටවල් එක, ෆේස් ටවල් එකයි අනිත් ටවල් එකයි දෙකම දාගත්තා. ඊට පස්සේ මම දාගත්තේ අපිට නාන්න ඕන වෙන, ඒ කියන්නේ නාන්න රෙදි සෝදන්න ඕන වෙන දේවල්. එතකොට අපි ලණුවක් අනිවාර්යෙන් අරගෙන යන්න ඕන. මොකද අපි අපේ රෙදි ටික වේලා ගන්න ලණුවක් ඕන. ඊට පස්සේ මං රෙදි සෝදන්න, වේලන්න, නාන්න අපට ඕන වෙන දේවල් විදිහට දාගත්තේ මේ ටික. රෙදි වේලන්න ලණු කැරල්ලක් දාගත්තා. ඊට පස්සේ හැගර්ස් දාගත්තා, ටූත් පේස්ට් දාගත්තා, සේස එකක් දාගත්තා, ෆේස් වොෂ්, බොඩි වොෂ්, රෙදි වේලන්න ක්ලිප්, ඊට පස්සේ කම්ෆර්ට් එක, ෂැම්පු එක, සබන් පෙට්ටිය, සබන් කුඩු. ඔය ටික තමයි ඊළඟට මම දාගත්තේ. මං ඊළඟට මගේ ස්කින් කෙයාර් ප්‍රොඩක්ට් විදිහට ගත්තේ මම ඩේලි යූස් කරන ඩේ ක්‍රීම් එක, බොඩි ලෝෂන් එක, පර්ෆියුම්, ඒ ටික දාගත්තා. ඊට අමතරව පොඩි මේකප් එකක් දාගන්න පුළුවන් විදිහේ අයිලයිනර්, මස්කාරා, ලිප්ස්ටික්, ඒ දේවල් ටිකත් මං එකතු කරගත්තා. මං එදිනෙදා පාවිච්චි කරන ස්කින් කෙයාර් ප්‍රොඩක්ට් විදිහට ගත්තේ මේක තමයි hand cream එකක්, lip balm එකක්, body lotion එක, face cream එක, perfume දෙකක්, පොඩි mirror එකක්, ඒ වගේම පොඩි bull band ටිකක්, කොණ්ඩ කටු, එතකොට තව කොණ්ඩ කටු ටිකක් දාගත්තා, පනාවක්, lipstick එක, පොඩි tissue packet එකක්, sun cream එකක්, මෙතන තියෙන්නේ පොඩි මේකප් එකට ඕනි දේවල් ටිකක්,
එතකොට පවුඩර් එකක්, ලිප් ලයිනර්, මස්කාරා, අයිලයිනර් ඒ වගේ දේවල් ටිකක් තමයි මම ස්කින් කෙයාර් ප්‍රොඩක්ට් විදිහට දාගත්තේ. අපි ඊළඟට බලමු අපිට ලෙක්චර්ස් අරන් යන්න ඕන මොනවද කියලා. සාමාන්‍යයෙන් මම ලෙක්චර් අරන් යන්න බෑග් දෙකයි ගත්තේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් පොඩි පොත් ප්‍රමාණයක් දාගෙන යන්න පුළුවන් විදිහ පොඩි බෑග් පැක් එකකුයි සයිඩ් බෑග් එකකුයි දෙකක් ගත්තා. මොකද ඒ සයිඩ් බෑග් එකට ලැප් එක ඕන කරන හැමදේම දාන්න පුළුවන් නිසා. අනිත් එක සාමාන්‍යයෙන් පොඩි ප්‍රමාණයක් බඩු දාගෙන යන්න පුළුවන් විදිහේ බෑග් පැක් එකක්. මං ගත්ත බෑග්ස් වලින් මේ බෑග් එක ගත්තේ ගෙදර ඉඳලා හොස්ටල් යන හොස්ටල් එකේ ඉඳලා ගෙදරට එන්න තමයි මේ ලොකු බෑග් එක ගත්තේ. ඊට අමතරව මේ බෑග් පැක් එක ගත්තේ ලෙක්චර්ස් අරන් යන්න. මේක ගත්තේ මේකේ සාමාන්‍යයෙන් ලැප් එක දාන්න පුළුවන්. ටිකක් ලොකු ප්‍රමාණයෙන් තියෙන නිසා මේ බෑග් එක ගත්තා. ඊට පස්සේ බලමු අපි අපිට ගෙනියන්න ඕන බෙහෙත් මොනවද කියලා. සාමාන්‍යයෙන් බෙහෙත් ගන්න නම් කැම්පස් එකේ තැනක් තියෙනවා. ඒ වුණාට අපි සාමාන්‍යයෙන් හදිසි ලෙඩකට කියන්නේ උණකට කියන්නේ සාමාන්‍යයෙන් ඔළුව කැක්කුමකට බඩේ අමාරුවකට වගේ අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන දේවල් තියෙනනේ. අසමෝදගා, එතකොට පැනඩෝල්, ඉනෝ, සමහන් ඒ විදිහේ. එතකොට බාම් ඔළුව රිදෙන්න ගන්නවා නම් ඒ විදිහට ගන්න ඕන බාම් වර්ග ඒ විදිහේ දේවල් ඊට අමතරව අපිට බෙහෙත් විදිහට එකතු කරගන්න පුළුවන්. අපි ඊළඟට කතා කරමු අපි ගෙනියන්න ඕන කෑම වර්ග ගැන. අපි සාමාන්‍යයෙන් ගෙනියන්න ඕන ක්ෂණිකව හදාගන්න කෑම. මොකද අපිට රයිස් කුකර් එකක්වත් ඇතුලේ හොස්ටල් එක ඇතුලේ උයාගෙන කන්නවත් බෑ. ඒක නිසා අපිට ක්ෂණිකව හදාගෙන කන්න පුළුවන් නූඩ්ලස් වර්ග, සමපෝෂ, එතකොට ගෙදර ඉඳලා හදාගෙන යන කල් තියාගෙන කන්න පුළුවන් විදිහ කෑම. ඒ කියන්නේ බටු මෝජු, එතකොට අච්චාරු, එතකොට මික්ෂර් වගේ දේවල් අරගෙන ගිහින් අපිට කල් තියාගෙන හොස්ටල් එකේ ඉඳලා කන්න පුළුවන්. හොස්ටල් එකට ගෙනියන්න මම කෑම විදිහට දාගත්තේ තේ එකක් හදාගන්න, කිට්ටේ එකක් හදාගන්න ඕන වෙනවනේ. තේ කොළ කොහොමත් එන්නේ ඒවා දාගත්තා. මෙතන ටී බෑග්ස් ටිකක් තියෙනවා. ඊට පස්සේ දාගත්තේ යහපෝෂ, ඊට පස්සේ සෝස් බෝතලයක්, ඊට පස්සේ නූඩ්ලස් බිස්කට් ජාති දෙකකින් ගත්තා. මීට අමතරව අම්මා ගෙදර බටු මෝජු එකක්, මික්ෂර් එකක්, අච්චාරුවක් වගේ දේවල් ටික මීට අමතරව කෑම විදිහට ගෙනියන්න හදලා ගත්තා. ඒ ගෙනියන කෑම හදා ගන්නත් භාජන ඕනේ. ඒක නිසා කෝප්පයක් මේ වගේ පොඩි කප් එකක් මම පිගානයක් වෙනුවට ගත්තේ බත් පෙට්ටියක්. මොකද මට කැන්ටින් එකේ ඉඳලා කෑම අරගෙන හොස්ටල් එකට එනවනම් පිගානින් ගේනවට වඩා කෑම පෙට්ටිය දාගෙන එක ලේසි නිසා. ඊට අමතරව හැදි ගෑරප්පු, තේ ගොට්ටක්, පිහියක්, එතකොට පිගන් සෝදන්න මේ වයින් දෙකක්. ඊට පස්සේ මේ බෝතල් නම් දාගත්තේ සීනි තේකොළ, කෝපි කුඩු වගේ දේවල් දාගන්න. හැමදේම වෙන වශයෙන් කතා කරලා වුණාට පස්සේ පොදුවේ අපි ගෙනියන්න ඕන දේවල් තමයි අපිට සාමාන්‍ය හොස්ටල් එකට දාන්නයි ලෙක්චර් දාන්නයි සෙරෙප්පු වෙනම අරගෙන යන්න ඕන. සෙරෙප්පු හෝ බාට හරි මොනා හරි දාන දෙයක්. මම ස්ලිපර්ස් දාගත්තේ ගෙදර එන යන වෙලාවට දාගෙන යන්න ෂූස් දෙකක්. ඊට අමතරව ලෙක්චර්ස් දාගෙන යන්න මේ බාඩ් දෙක නම් ගත්තේ හොස්ටල් එක ඇතුළට දාන්න. ඊට අමතරව නෙට් එකක් අරගෙන යන්න ඕන. ගෙනියන බඩු වලට අමතරව තව නෙට් එකකුත් දාගත්තා. මොකද අපිට නෙට් එකක් හොස්ටල් එකේ හම්බ වෙන්නේ නැහැ. ඒක නිසා අපි නෙට් එකක් ගෙදර ඉඳලා අරගෙන යන්න ඕන. ප්‍රධානම විදිහට අපිට කැම්පස් එකෙන් ගේන ඩොකියුමන්ට් ටික මතක ඇතුවම අපි අරගෙන යන්න ඕන. මේ තමයි අපිට කැම්පස් එකට ගෙනියන්න කිව්ව ඩොකියුමන්ට් ටික. ඒ ඩොකියුමන්ට් ටික මම ක්ලියර් බෑග් එකයි ෆයිල් එකයි දාලා එකට එකතු කරලා තියාගත්තා. අරගෙන යන ලේසි නිසා.